කොයිද යන්නේ? මොකද අහන්නේ? මම නගර ආරක්ෂක. මම කපටි ආරක්ෂක. කොයිද ගියේ? බයිස්කෝප් එකක් බලන්න. සිංහලද දෙමළද ඉංග්‍රීසිද? ඉංග්‍රීසි. නම මොකද්ද? බබට් රෝස් ඇන්ඩ් හැෂන් මෙන්ද. අන්තිමට මොකද වෙන්නේ? තිරේ වහනවා. පටන් ගන්නෙ තිරේ ඇරලා. මුලයි අගයි හරි. මැද මොකද වෙන්නේ? ඉන්ටර්වල් දෙනවා. බබට් රෝස් ඇන්ඩ් හැෂන් මෙන්ද කියන එකේ තේරුම? රොබර්ට් බාස්ගේ මේස නැන්ද. පදිංචිය ගලපිට මඩ. ඉපදුනේ කොළඹ. කොළඹ කොයිද? වැලිකඩ. ළමා කාලේ ගෙවුනේ? මහර. තරුණ කාලේ? බෝගම්බර. තමාගේ රැකවරණිතිය? පොලිසිය. වෙන බන්ධනාගාර නිලධාරිය. තාත්තගේ නම? පච්චසිරා. පච්ච කොච්චර දෙනවද? 99යි. ඇයි 100ක් කෙටි නැත්තේ? 100ක් කෙටුවා. එකකට මොකද උනේ? පොලිසියෙන් මැකුවා. මොකද්ද කොටලා තිබ්බ වචනේ? රාලාමි PC මම IRC කියලා. අම්මගේ නම? මල්රාණි. ඇයි එහෙම නමක් දැම්මේ? පොඩි කාලේ ඉඳන්ම මල් වික්කා. තාත්තගේ මුල් පදිංචිය? ලංකාවේ. අම්මා? සඳ ලංකාවේ. තාත්තා වැඩිපුර ඉන්න කැමති තැන? පාතාල ලෝකේ. අම්මා? සුරංගනා ලෝකේ. තාත්තා ආස කරන ගහ? එල්ලුම් ගහ. බොරු එහෙම කියනවද? ඇත්ත කියන්නේ මොනවද? විනෝදාංශයට මොකද කරන්නේ? මාල කඩනවා. කසාද බැඳලාද? නෑ. ඇයි ඒ? අනුන්ගේ පවුල් කඩන හින්දා. ආස කරන කෑම? ගුටි කෑම. අම්මගේ රැකියාව? මල් විකිනීම. මලක් කීයද? රුපියල් 60යි. වට්ටියක්? නෑ මිටියක්. අම්මා වැඩිපුර ගිය තැන? උසාවි. එතකොට තමයි හිටියේ? මව් කුසේ. මෙලොයිලෝ දුටියේ? හිර ගෙදර. දැන් ඉන්නේ? මහ ගෙදර. ආස කරන සතා? පවුල. ඇයි ඒ? රැට නිදා ගන්න නැති නිසා. බලන් ගියාම උඹයි මායි දෙන්නම රැට නිදා ගන්න නැහනේ. දැන් ඵලයන්. good night. දැන් එළි වෙන්න ළඟයි. good morning sir.